පැතිවල එකට එක කියනවද ගෙවල් වල නැහැ. මොකක් හරි එකක් කිව්වොත් පින්නතුනේ 60ක් විතර කියලා නවත්තන්න. එකට එක කියන්න එපා. අය ශාස්ත්‍රීය විදිහක් ඕන නැහැ. එකට එක කියන්න එපා. එකට එක කරන්නත් එපා. ඒ මොකද? දැන් ඔය මත්ද්‍රව්‍ය වලට වඩා හපම් පින්නතුනේ මේ අනියන් සම්බන්ධතාව කියන ඒවා. දන්නවනේ අනියන් සම්බන්ධතාව කියන්නේ මොනවද කියලා. මේ පැතිවල නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා. ඔයත් hina වෙන විදිහට මේ පැතිවල අනිත් පැතිවලට වඩා තියෙනවා කියලා මට හිතෙනවා. පවුල් වෙනතුන් හැම වෙලේම මිනිස්සුත් එක්කනේ මං ගනුදෙනු කරන්නේ. මගේ එකම දේ මිනිස්සුන්ගේ දුක අහන එකේ වට උත්තර බඳින එකනේ. වැඩිපුර මොනවාද කියන්නේ? පවුල් ප්‍රශ්න. සමහර අම්මලා කියන බැඳපු ගොංකම කියලා. මෙලහට කී දෙනෙකුට මෙතන හිතිලා ඇත්ද? මරණකම් අසහනෙන් ඉන්න. එක අම්මා කෙනෙක් මට කියනවා ඔය හාමුදුරුවන්ගේ බණ අහලා එකට එක කරන එක නැවැත්තුවලු. එක පිරිමියෙක්වත් ඉන්නවද කසාද බිරිඳගෙන් පිට වෙන ගැහණියෙකුගේ නිර්වත නොදකපු. මේ පැතිවල ඇති මං කියන්න අනිත් පැතිවල නැහැ. ඕන තරම් ඒ වගේද බැරි වෙලාවත් අම්මලාගේ ෆෝන් එකකට වැරදිලා මැසේජ් එකක්වත් ඇවිල්ලා තිබ්බොත් එහෙම. ඒක මිනිස්සුන්ගේ හැටි. වෙනත් නේ. ගෙවල් දොරවල් වල ඉන්නකොට කසාද බැන්දට පස්සේ ඇත්තමට ආය පනවලට කියන එකකුත් නෑ මම මේවා කියලාම යන්නේ. බැන්දට පස්සේ පවුල් වල තියෙන්න ඕන පුදුම ආදරයක්. පුදුම බැඳීමක් තියෙන්න ඕන. නිකන් හරි ගෙදර ගිහින් කියන්නකො ඔළුවේ කැක්කුමයි කියලා. අම්මලා නිකන් අද මම ඔය කියනවට කරන්නෝ ගිහිල්ලා. කවුද වෙලා අපේ ඔළුව අත ගන්න කෙනෙක් ඉන්නවද? මේ පැතිවල නම් අත ගන්නවත් ඇති මං කියන අනිත් පැතිවල අත ගන්න. දරුවෙකුට මොකක් හරි කිව්වොත් කොච්චර ඉන්නවද බලන්න. අම්මා තාත්තා බලනවනේ අනිවාර්යයෙන්. අපිට ගෙවල් වල මහ ගොඩක් නැහැ. 4-5 දෙනා ඉන්නේ. හරි හොඳට ඉන්නකො. රස්සාවට යන්න එන්න කෙනෙකුගේ හිතක් නොරිද්දා ඉන්න. ඊට වඩා කොහෙන්ද නිවන? එහෙම හිටියනම් මිනිස්සු බණ අහන්න එන්නේ. එහෙම හිටියනම් මිනිස්සු පස්සෙන් එන්න අපිට තේරෙන්නේ මොකද්ද? හරි පීඩනේ. හරි ගැටලුවේ. කොහොමද මං ඔය ඇතුළට ගත්තේ නැත්තම් එහෙම? එහෙනම් මට පින් දෙන්න ඕනේ. ඔව් වද කරලා ගත්තේ ඇතුළට. ජීවිතේ හෙට ඉඳන් ගෙදර හුරුවෙන්න. කාගේවත් හිතක් රිත්තන්න එපා. අදිෂ්ඨාන කරගන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපිට ජරාවටපත් වුණාට පස්සේ පින්නතුනේ ජරාවේ තරමේ තියෙන ප්‍රබලත්වය කොච්චර සල්ලි තිබ්බත් අපිට අපේ ගෙදර නැති කරන්න පුළුවන් මොකේටද? ජරාවට. දැන් ඔය අද ඇඳුම් අඳිනකොට බැලුවේ නැද්ද මේක පන්සලට මැච් වෙනවද නැද්ද කියලා? බැලුවා. ඒ සේරම නැති කරන්න පුළුවන් මොකේද? අසනීප අර දැකලා තියෙනවද? තියටර් එකට දානකොට කියනෝනේ. එක ඇඳුමනේ.
මට ඕක සෙට් වෙන්නේ නැහැ කිව්වට හරියනවද? ඒ ෂර්ට් එකේ ඉර හිටලා මැදලා නැහැ කිව්වට හරියනවද? ජරාවටපත් වුණාම කෝ රත්තරන් පළඳින්න පුළුවන්? සල්ලි අරගෙන ගිහිල්ලා කප ඉන්නකොට දොස්තර ඉල්ලුවොත් දෙන්න පුළුවන්? කියමු බලන්න. ජරාවටපත් වුණාම භෞතිකයේ මොකක්ද අපේ පිටට තියෙන්නේ? මම මේ කියන්නේ ජරාවේ තියෙන ප්‍රබලත්වය. ව්‍යාධියටපත් වුණාම මොකද්ද පින්නතුනේ අපේ පිටට තියෙන්නේ? ඔය අසනීප වුණාම අපි හිතමු දැන් හොස්පිටල් එකට යන්න ඕනා කියලා. සැලුන් එකට ගිහින් යන්න ඕන කියලා යන්න පුළුවන්. ඒ සුකුරුත්තන් නැහැ. සියල්ල නැති වෙනවා, සියල්ල අතාරින්න වෙනවා. ඔය සමහර විට අද බණහන් දෙන්න විදියක් නැහැ. ළමයා එලවල් කරනවා පන්ති ඇරලා එන්නේ රෑ වෙලා කියලා. ඉන්න පුළුවන් නේ. කරකිල්ලක් හැදුනොත් එහෙම ඉන්න පුළුවන්ද මේ ළමයා එනකන් ඉන්න ඕනේ ස්පිරිතාලට යන්න කියලා? කියමු බලන්න. ව්‍යාධියටපත් වුණාම මොනවාද ඇතැරෙන්නේ නැත්තේ? සියල්ල ඇතැරෙනවා. ඔය මේ කිට්ටුව මගේ ඕස්ට්‍රේලියාවේ හිතවත් දායක පවුල මේ දවස්වල ලංකාවේ ඉන්නේ. පොඩි එකත් එක්ක අයියක් ඇවිල්ලා ඉන්නේ. හොඳ යමක් කමක් තියෙන උදවිය. මම දැමුත් යන ගමන් කොල්ලා බලන්න ගියා. රත්නපුරේ ගිහිල්ලා පොඩි එකා දුවගෙන ගියා. දැක්කේ නැහැ වීදුරු දොර වහලා තිබ්බේ. කොල්ලා හැප්පුණා දොරේ. ග්ලාස් එක කඩාගෙන වැටුණා. කකුල් හිට්ටේ කැඩිච්ච වීදුරු උඩට. කොල්ලා තාත්තේ ගියාගෙන අනිත් පැත්ත හැරනකොට ඇම්බරෙල්ලා සේරම කැපිලා ගියා. දැන් රත්නපුර රෝහලේ. කට්ටිය ඉක්මනට ඇම්බියුලන්ස් බැලුවා නැහැ කොළඹට ගේන්න. එක චොපර් එකක්වත් තිබ්බේ නැහැ පින්නතුනේ. චොපර් එකක් බැලුවා මොකේද? කොල්ලා කොළඹට ගේන්න. කකුල් දෙක ගන්න දෙයක් නැහැ. මාළුවා කැපුවා වගේ. කොහොම හරි ඒක හරය වෙනකොට ඇම්බියුලන්ස් එකක් වාගෙන පුද්ගලික රෝහලක ඇම්බියුලන්ස් එකක් තිබ්බේ නැහැ. අරගෙන ආවා. පැය 6ක් විතර සර්ජරි එකකින් පස්සේ කකුල හැදුවා ආපහු. අවුරුදු 12-10ක් විතර ඇති. ව්‍යාධියටපත් වුණාම මොනවාද තියෙන්නේ භෞතික? සල්ලි වලින් කිසිම අඩුවක් නැහැ. මොනවද කරන්න බැරි? ඕන එකක් පුළුවන්. මතක තියාගන්න. ජරාව ව්‍යාධිය එච්චරටම ප්‍රබලයි පින්නතුනේ. අපිට අපි නැති කරන මොකක් විසින්ද? ව්‍යාධිය විසින්. මේවත් තේරෙන්නේ නැහැ නැත්තන්ට ඔය හතරහන්දි වළංගු තියනකොට. රාගම රෝහලේ වෛද්‍යවරයෙක් අර දියවැඩියාව හැදිලා තරුණයෙකුගේ කකුලක් කැපුවා. ඩොක්ටර් කියනවා හැන්දෑවේ කෝල් එකක් දීලා හාමුදුරුවනේ අද කොල්ලෙක්ගේ කකුලක් කැපුවා. කොල්ල බේරගන්න කකුල කපන්න ඕන කියලා. මේ කකුල අතට ගන්නකොට හිතුණලු ලෙඩවල තියෙන බලය. ඇයි බුදුවරු ඔච්චරටම ව්‍යාධි ඉස්මතු කරලා දේශනා කරේ? ඩොක්ටර් තරුණයා දිහා බලලා හිතුවලු කොල්ලට දැන් කකුල නෑනේ කියලා කකුල ඩස්බින් එකට දැම්මලු. දැකලා නැත්නම් කකුල් කපලා ඉන්නවා. ව්‍යාධියේ තියෙන තරම අපිට ඔහොම වෙන්නේ නැද්ද? අපි ඔකටපත් වෙන්න මතක තියාගන්න.
ව්‍යාධිය කොච්චර බලවත්ද කියනවනම් තේ වතුර ටිකක් කප්පොන්න බැරි වෙනවා.